මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු රසායනික සංයෝගවල සූත්‍ර ලියන්නේ කොහොමද කියලා. රසායනික සංයෝග ගැන කතා කරද්දී අපිට නැතුවම බැරි එකක් තමයි මේ ආවර්තිතා වගුව කියන්නේ. එතකොට ආවර්තිතා වගුව ගත්තාම ආවර්තිතා වගුවේ මෙන්න මේ විදිහට තිරස් අතට මොනවද තියෙන්නේ? තිරස් අතට තියෙන ඒවාට අපි කියනවා ආවර්ත කියලා. මේ විදිහට තිරස් අතට තියෙන ඒවාට අපි කියනවා කාණ්ඩ කියලා. එතකොට මෙන්න මේ ආවර්තිතා වගුවේ කාණ්ඩ ටිකේ අංක ටික පුළුවන් නම් මෙන්න මේ ආයන කාණ්ඩක ටික පොඩ්ඩක් මතක තියාගත්තා නම් රසායනික සූත්‍ර ලියන එක නැති. හරි. දැන් ඔයාලා මේ කාලයක් පාඩම් කරා නේද සංයුජතා කියලා දෙයක්. පාඩම් කරන්න ඕනේද කියලා අද මේ වීඩියෝ එක ඉවරෙද්දී ඔයාලට තේරෙයි. හරි. අපි බලමු. මෙන්න මේ ආවර්තිතා වගුව ගත්තාම මේ ආවර්තිතා වගුවේ කාණ්ඩ තියෙනවනේ. අන්න ඒ කාණ්ඩ වලට අදාළ සංයුජතා අපි කොහොමද ලියන්නේ? සංයුජතා ගැන කතා කරද්දී මෙන්න මේ පැත්තේ අයිනේ ඉන්න කට්ටිය. කවුද? හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනොන් වගේ මෙන්න මේ 8 වෙනි. එහෙම නැත්නම් බිඳුවෙනි කාණ්ඩේ ඉන්න කට්ටිය උච්ච වායු කියනවා. ඇයි ළමයි උච්ච වායු කියන්නේ මේ කට්ටියට? මේ කට්ටිය නිෂ්ක්‍රීයයි. මේ කට්ටිය රසායනික සංයෝග හදන්නේ නැහැ. අන්න ඔය හේතුව නිසා මේ කට්ටිය රසායනික සංයෝග හදන්නේ නැති නිසා මේ කට්ටියගේ සංයුජතාවය කියන එක අපි කියනවා කීයයි කියලාද? මේ කට්ටියගේ සංයුජතාවය අපි කියනවා බිඳුවයි කියලා. හරි නේද? ඊට පස්සේ සංයුජතා එන්නේ 4 ඉලක්කමට එනකම් විතරයි. සංයුජතා කොහොමද එන්නේ? 4 ඉලක්කමට එනකම් විතරයි. අපි දැන් බලමු පළවෙනි කාණ්ඩයේ ඉන්නවා කට්ටිය. අන්න ඔය පළවෙනි කාණ්ඩයේ ඉන්න කට්ටියගේ සංයුජතාවය 1යි. දෙවෙනි කාණ්ඩයේ ඉන්නවා ඊළඟට දෙවෙනි කාණ්ඩයේ ඉන්න අයගේ සංයුජතාවය කීයද පැත්තෝ? දෙවෙනි කාණ්ඩයේ ඉන්න අයගේ සංයුජතාවය 2යි. තුන්වෙනි කාණ්ඩයේ ඉන්න අයගේ 3යි. හතරවෙනි කාණ්ඩයේ ඉන්න අයගේ සංයුජතාවය 4යි. ඊට පස්සේ දැන් මම ඔයාලට කිව්වා 4ට වැඩිය සංයුජතා යන්නේ නැහැ කියලා. ආයෙම පස්වෙනි කාණ්ඩයේ ඉන්න අයගේ සංයුජතාවයට අපි මොකද කරන්නේ? පස්වෙනි කාණ්ඩයේ ඉන්න අයගේ ආයෙ අපි ලියනවා 3යි 2යි 1යි කියලා. පාඩම් කරන්න ඕනිද? පොටෑසියම්ගේ සංයුජතාවය 1යි කාබන්ගේ සංයුජතාවය 4යි කියලා. නැහැ ආයෙ පාඩම් කරන්නේ නැහැ. ආවර්තිතා වගුවේ අපි රෆ් chart එකක් ගහගත්තා නම් ඔන්න සංයුජතා ගන්න විදිහ. ඊළඟට පැංචෝ අපි කතා කරනවා අයන කණ්ඩක ගැන. දැන් මෙන්න මේ අයන කණ්ඩකේ නමයි සංයුජතාවයයි එක ඔයාලා පාඩම් කරානේ. අපි මේ අඳුර වගේ විදිහට තිබෙන්නේ. කොහොමද අපි කතා කරන්නේ? දැන් ඇමෝනියම් කිව්වහම දැන් ඔයාලා රසායනික සංයෝග ලියද්දි පාඩම් කරද්දී සංයුජතා මතක කරලා දාන්න. ඇමෝනියම් කිව්වහම මෙයාගේ අයන කණ්ඩ කියලා ලියන විදිහ මතකද? ඇමෝනියම් කොහොමද පැංචෝ අපි ලියන්නේ? NH4+. අපි ඇමෝනියම් කියන්නේ NH4+ කියන විදිහට. එතකොට නයිට්‍රේට් NO3-, බයිකාබනේට් HCO3-, හයිඩ්‍රොක්සයිඩ් OH-, permanganate MnO4-, chromate CrO4-, CrO4-, dichromate අපි ලියන්නේ Cr2O7-, sulfate SO4-, carbonate CO3-, phosphate PO4-, අපි phosphate ලියන්නේ PO4-, විදිහට. දැන් කොහොම ලිව්වා කියමුකෝ. කොහොමද බොලේ මේ වගේ සංයුජතා ගන්නෙ? හරි සරලයි, හරිම ලේසි. මෙයාගේ ආරෝපණය කීයද? ධන එකක් තියෙන්නේ. ධන අමතක කරමු. මෙයාගේ ආරෝපණය 1යි තියෙන්නේ. ආරෝපණ 1යි තියෙන්නේ. එහෙනම් මෙයාගේ සංයුජතාවය 1යි. මෙයාගේ බලන්න NO3- ආරෝපණ 1යි. එහෙනම් සංයුජතාවය 1යි. බයිකාබනේට් ආරෝපණ 1යි. සංයුජතාවය 1යි. හයිඩ්‍රොක්සයිඩ් ආරෝපණ 1යි. එහෙනම් සංයුජතාවය 1යි. මෙයාගේ 1යි. දැන් බලන්න ක්‍රෝමේට් CrO4-. එතකොට මෙයාගේ ආරෝපණ කීයක් තියෙනවද පැංචෝ? ආරෝපණ 2ක් තියෙනවා. එහෙනම් මෙයාගේ ආරෝපණ 2ක් තියෙනවා කියන්නේ මෙයාගේ සංයුජ්‍යතාවය 2යි. ඊට පස්සේ ඩයික්‍රෝමේට් Cr2O7-, එහෙනම් එයාගේ සංයුජ්‍යතාවය 2යි. මෙයාගේ ආරෝපණ 2යි, සංයුජ්‍යතාවය 2යි. මෙයාගේ ආරෝපණ 2යි, සංයුජ්‍යතාවය 2යි.
එහෙමනම් phosphate තියෙනවා PO4 3-. එහෙනම් මෙයාගේ ආරෝපණ 3ක් තියෙනවා කියන්නේ කොල්ලෝ සංයුජතාවය 3යි. හරි නේද? එහෙනම් ආයෙ මේවා පාඩම් කරනවද? නැහැ. ඔයාලට ප්‍රැක්ටිස් එකෙන් මේවා ලියන්න අයන කණ්ඩක ටික පාඩම් වෙනවා. අයන කණ්ඩක පාඩම් වුණා කියන්නේ එයාලගේ ආරෝපණයත් එක්ක ඔයාලට සංයුජතාවය හදාගන්න පුළුවන්. මොකද්ද පටන් ගත්ත වෙලේ ඉඳලා සංයුජතාවය කියනවා. අපි බලමු දැන් මොකක්ද මම මේ කියමු සංයුජතාවය කියන්නේ කියලා. පාඩම් කරන්න මතක තියාගන්න දෙයක් නැහැ. සංයුජතාවය කියන්නේ සංයෝජනය වීමට ඇති හැකියාව. මොකක්ද සංයුජතාවය කියන්නේ? සංයෝජනය වෙන්න තියෙන හැකියාවට තමයි අපි සංයුජතාවය කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මෙයා ධන ආරෝපණයක් තියෙන්නේ. එහෙනම් මෙයාගේ සංයුජතාවය එකයි කියන්නේ සංයෝජනය වීමේ හැකියාව එකයි. එතකොට අපි නිකමට කියමු ධන ආරෝපණ කියන්නේ කොල්ලෝ, ඍණ ආරෝපණ කියන්නේ කෙල්ලෝ කියලා. එහෙමනම් සාමාන්‍ය තත්ත්වය යටතේදී ධන ආරෝපණයක්. එහෙම නැත්නම් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ කෙල්ලෙක්. ඒ කියන්නේ ඍණ ආරෝපණයක්. එහෙනම් ධන ආරෝපණයක් එක්ක සෙට් වෙන්නේ ඍණ ආරෝපණයක්. එහෙනම් මෙයා ධන ආරෝපණ එකක් නම් තියෙන්නේ. මෙයාට සෙට් වෙන්නේ ඍණ ආරෝපණ එකක්. අන්න ඕක තමයි සංයුජතාවය කියලා කියන්නේ. හරිද? එතකොට තව ප්‍රශ්නයක් ඔයාලට ඇති. ඇයි මේ උච්ච වායු එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු සංයෝග හදන්නේ නැත්තේ කියලා. හරි. අපි දැන් දන්නවා පරමාණුක ක්‍රමාංකය ලියන්න දන්නවනේ. පරමාණුක ක්‍රමාංකය දන්නවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දන්නවනේ. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න දන්නවා. හරි. දැන් අපි නියෝන් උදාහරණයක් විදිහට ගමු. නියෝන්ගේ බලන්න පරමාණු ක්‍රමාංකය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගාන. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගාන. කීයද කියලා? 1 2 3 4 5 6 7 8 9 10යි. එහෙමනම් නියෝන්ගේ ප්‍රෝටෝන 10ක් තියෙනවා. එහෙනම් උදාසීන නියෝන් පරමාණුක නම් ඉලෙක්ට්‍රෝනක් 10ක් තියෙනවා. අපි කොහොමද එහෙනම් නියෝන් වලට ලියන්නේ? නියෝන් වලට අපි ලියනවා 2 8 කියලා තමයි ලියන්නේ. 8යි 2යි 10යි. එහෙමනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි 2 8 විදියට ලියුවනම් පැච්චෝ මෙයාගේ ඇයි මෙයා සංයෝග හදන්නේ නැත්තේ? ඇයි මෙයාට සංයෝජනය වීමේ හැකියාවක් නැත්තේ? අපි දන්නවා මෙයාගේ මේ දෙවෙනි කවචයට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 8ක් තමයි මෙයාට උපරිම පිරෙන්න පුළුවන්. එහෙමනම් පැංචෝ මෙයා කැමති නැහැ ඉලෙක්ට්‍රෝනයක් දෙන්න හෝ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. මෙයාට අපි කියනවා ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන්නේ. මෙයා කැමති නැහැ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අස්ථායී කරගන්න කියලා අපි කතා කරනවා. හරි. එහෙනම් අපි යමු අපේ මාතෘකාවට රසායනික සංයෝගවල සූත්‍ර ලිවීම කියන මාතෘකාවට. දැන් මෙතන ඉඳලා ફોකස් එක තියාගෙන හොඳට අහගෙන හිටියොත් හැම රසායනික සංයෝගයකම රසායනික සූත්‍ර ඔයාලට ලියන්න පුළුවන් ක්ෂණිකව. හරි. මම උදාහරණයක් විදිහට පළවෙනියටම ගන්නම් ඔයාලට ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක මම ගන්නවා. මෙන්න මේ නම් වලින් අල්ලගමු. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් කියවම ලිතියම් කියන්නේ මෙන්න මෙයා. එහෙමනම් එයාගේ සංයුජතාවය කීයද? 1යි කියලා අපි හොයාගත්තා. එහෙනම් උන්න ලිතියම් ඉන්නවා. ලිතියම් වල සංයුජතාවය 1යි. හයිඩ්‍රොක්සයිඩ් කියවම මේන් ඉන්නවා හයිඩ්‍රොක්සයිඩ් OH- මයිනස් කියන්නේ එක charge එකයි එක ආරෝපණයයි තියෙන්නේ. එහෙනම් OH ආරෝපණ එකක් තමයි මෙයාට තියෙන්නේ. එහෙමනම් ඔන්න දැන් අපි ලියන්න තමයි යන්නේ මෙයාගේ රසායනික සූත්‍රය. මේකෙදි කරන්නේ අපි මේ කට්ටියගේ සංයුජතා දෙපැත්තට මාරු කරන එක තමයි කරන්නේ. එහෙනම් මෙයාලගේ සංයුජතා අපි දෙපැත්තට මාරු කරනවා නම් මෙයාගේ charge එක මෙයාටත් මෙයාගේ charge එක මෙයාටත් ඉදිරිය යනවා. දෙන්නගේම සමාන charges එකයි තියෙන්නේ. එහෙනම් අපි මේ කට්ටියගේ ආරෝපණය නැත්නම් සංයුජතා දක්වන්නේ නැතුව තමයි ලියන්නේ. එහෙනම් මෙයාගේ සූත්‍රය තමයි ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ මම ඔයාලට ගන්න උදාහරණයක් විදිහට මැග්නීසියම් සල්ෆේට්. මම ගන්නවා මැග්නීසියම් සල්ෆේට්. හරි. මැග්නීසියම් සල්ෆේට් කියන එක ගමු. මැග්නීසියම් කිව්වහම මොකක්ද? Mg. සල්ෆේට් කිව්වහම මොකක්ද? SO4 2- ඒ කියන්නේ යාගේ සංයුජතාවය 2යි SO4. මැග්නීසියම් වල සංයුජතාවය 2යි සල්ෆේට් වල සංයුජතාවය 2යි. ඔන්න මම සංයුජතා මාරු කරනවා. දැන් මේ දෙන්නගේ දෙපැත්තේ එක වගේ අය ඉන්නේ. එහෙනම්
එක වගේ අය නම් ඉන්නේ එයාලගේ අපි සංයුජතා දාන්න නැතුව සූත්‍ර ලියා ගන්නවා මැග්නීසියම් සල්ෆේට් කියලා. ඔන්න හරි. ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟ ස්ටෙප් එක විදිහට මම ඔයාලට ගන්නම් සෝඩියම් ෆොස්ෆේට්. මම ගන්නවා සෝඩියම් ෆොස්ෆේට්. සෝඩියම් ෆොස්ෆේට් කියන එක ගමු. සෝඩියම් කිව්වහම මෙයානේ සෝඩියම් කියන්නේ. එහෙනම් එයාගේ සංයුජතාවය කීයද? 1යි. එහෙනම් මම දාගන්නවා සෝඩියම් එයාගේ සංයුජතාවය 1යි. ෆොස්ෆේට් මේන් ඉන්නවා PO4 3- සංයුජතාවය 3යි. PO4 සංයුජතාවය 3යි. දැන් මොකද අපි කරන්නේ? කරන හොඳ පුරුද්ද තමයි මේ දෙන්නගේ සංයුජතා දෙක දෙපැත්තට මාරු කරගන්නවා. එහෙනම් සෝඩියම් ගාවට එන්න ඕනේ කීයද? 3 එන්න ඕනේ. එහෙනම් සෝඩියම් ගාව පහලින් 3 එනවා. ෆොස්ෆේට් වලට 1යි අපි 1 ලියන්නේ නැහැ. 1 ඉලක්ක ලියන්නේ නැහැ. එහෙනම් Na3PO4 කියලා අපිට සෝඩියම් ෆොස්ෆේට් ලියන්න පුළුවන්. අපි අන්තිම වශයෙන් තව එකක් කතා කරමු. මම කතා කරන්න ගන්නම් ඇමෝනියම් සල්ෆේට්. ගන්න මෙතනින් ලියන්න. ඇමෝනියම් සල්ෆේට්. හරි. බලමු අපි ඇමෝනියම් සල්ෆේට් කොහොමද ලියන්නේ කියලා. එතකොට ඇමෝනියම් කිව්වහම මේ බලන්න ඇමෝනියම් කිව්වහම NH4+ ඒ කියන්නේ යාගේ NH4 කියන්නේ එක සංයුතාවයේ එකයි. ඊට පස්සේ සල්ෆේට් මේ ඉන්නේ SO4 2- එහෙනම් SO4 සංයුතාවය දෙකයි. දැන් අපි මොකද්ද හොඳ පුරුද්ද කරන්නේ? සංයුතාව දෙක දෙපැත්තට මාරු කරගන්නවා. එහෙමනම් සංයුතා මාරු කරගත්තා නම් NH4 ගාවට එන්න ඕනේ දෙකේ ඉලක්කම. NH4 2. ඔය දෙල්ලුවම NH42 වගේනේ. එහෙම ලියන්නේ නැහැ අපි. NH4 වගේ ඛණ්ඩකයක් තිබ්බොත් NH4 වරහන් කරලා දෙක දානවා. සල්ෆේට් වලට ගාවට යන්නේ එකේ ඉලක්කම දාන්නේ නැහැ. NH4 SO4 NH4 twice SO4 කියලා අපිට ලියන්න පුළුවන්. ඔන්න එහෙනම් ඔයාලට තේරුණා කියලා හිතනවා රසායනික සංයෝග වල සූත්‍ර ලියන්නේ මෙන්න මේ ආවර්තිතාව වගුවක් මේ අයන ඛණ්ඩක ටිකත් උපයෝගී කරගෙන. එහෙනම් ආය සංයුජතා කවදාවත් කඩපාඩම් කරන්නේ නැහැ. ඔන්න ඔය විදියට ඔයාලට හැම රසායනික සංයෝගයකම ඕනම සූත්‍රයක් ලියන්න පුළුවන්. දැන් එහෙනම් මොකද කරන්න කියන්නේ තේරුණා කියලා පැත්තකට වෙලා ඉන්නකද? නැහැ. පාස් පේපර්ස් ටිකක් ගත්තා. එහෙම නැත්නම් ඔයාලගේ මොඩල් පේපර්ස් ටිකක් ගත්තා, ටර්ම් ටෙස්ට් පේපර්ස් ටිකක් ගත්තා. මෙන්න මේ රසායනික සූත්‍ර ලියන විදිහට ප්‍රශ්න ටිකක් පට ගාගෙන ගියා. රසායනික සූත්‍ර ලියන විදිහට ගොඩ දා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ තවත් වීඩියෝ එකකින් කතා කරමු. අපි කොහොමද රසායනික ප්‍රතික්‍රියා ලියන්නේ? රසායනික ප්‍රතික්‍රියා තුලිත කරන්නේ කියලා.